වීඩියෝව නරඹන ආන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මදකට ආපසු හරි බැලුවොත් අපේ පළමු වීඩියෝවෙන් කළේ මේ නාලිකාවට විශ්වකර්ම ගෙදර යන නම තැබූ හේතුව පැහැදිලි කිරීමයි. කෙටි දේශන මාලාවේ සමස්ත අන්තර්ගතයේ ශේස්ත්‍ර 8කට ගොනු වී ඇති බව පෙන්වීම දෙවන වීඩියෝවෙන් කළා. අද තියෙන්නේ ඒ 8න් පළමු ශේස්ත්‍රයට අයත් දෑ සාකච්ඡා කිරීමට ප්‍රවේශ වීම. මාතෘකාව තමයි වාස්තු විද්‍යාත්මක රීති. මේ යටතේ ආවරණය වී යුතු ප්‍රධාන පැති 7ක් දේශනයට පෙර පෙනීමට සැලැස්සුවා. අනුපැති වශයෙන් ගත්තොත් එතන තියෙනවා අනුපැති 25. සමස්ත දේශන මාලාවෙන් වැඩිම ප්‍රමාණය මේ වෙනුවෙන් වෙන් කරන්නේ ඒ නිසයි. අනුපැති අත්හැරලා ප්‍රධාන පැති 7 ඇහෙන්න සලස්වනවා. හොඳින් අහගෙන ඉන්න. එක තමයි gedara ඉදිකිරන භූමිය තෝරා ගැනීම. 2 සුබ වර්ගඵලයක් සකසා ගැනීම. 3 ඒ සුබ වර්ගඵලය වෙනස් නොවනසේ නිවසේ දිග හා පළල සකසා ගැනීම. සුබ වර්ගඵලය හා තෝරාගත් දිග පළල ඇතුළත කාමර වෙන් කර ගැනීම තමයි 4 වෙනි. 5 ඒ කාමර වලට අදාළ දොර ජනෙල් පිහිටවීම. 6 ඒ සියල්ල වසාලනසේ වහල නිර්මාණය කිරීම. 7 සුබ නැකත් වලට වැඩ ආරම්භීම හා ගෙවදීම. මුදල් තියෙන කෙනෙක් මේ පැති 7 සාර්ථකව ආවරණය කරගත්තොත් විශ්වකර්ම ගෙදර 70%කින් හදලා ඉවරයි. ඒ නිසා හරිනම් මෙතන සිට කළ යුත්තේ ඒ එකිනෙක විස්තර කිරීමනේ. නමුත් වාස්තු විද්‍යාව දෙස වැඩි දෙනා බලන විදිය හොඳ නැති නිසා එතන හොඳ කරගන්න වෙනවා මුලින්ම. එහෙම නොකර ඔහේ කියාගෙන ගියාට පළක් නැහැ. හොඳින් බලන හැකියාව ඇති කිරීමට ප්‍රවේශ වීම වෙනුවෙන් ඉහත පැති 7හි පළමුවන්නට අයත් ඒ කියන්නේ ගේ හදන්න භූමියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු අනුපැති 5 ඇහෙන්න සලස්සනවා. එක තමයි හැඩේ වශයෙන් භූමිය සුබද යන්න. 2 දිශානතිය වශයෙන් සුබද යන්න. 3 බෑමු වශයෙන් සුබද යන්න. 4 භූමිය වේද දෝෂ වලින් තොරද යන්න. 5 බ්‍රහ්ම දේවාදී භූමිපාද වලින් සුබ පාද අත්තිවාරම් සීමාවට තෝරා ගැනීම. ඔය තමයි ගේ හදන තැන තෝරාගත යුතු විදිය. දැන් මදකට ආපසු හැරිලා බලන්න මේ එකකවත් සහේතුක බව වහා වැටෙනවද කියලා. නිදසුනකට හැඩය කියන අනුපැත්ත ගමු. සුදුසු හැඩයක ඉඩමක් තෝරා ගැනීමේ ඇති සහේතුක බව එයින් නැතිවන සෙත වැටහෙන්නේ නැති නිසා බටහිර දැනුමට ගැති කෙනෙක් මේවා හුදු විශ්වාස ගොඩට දාලා හිතෙන් දැන් මෙහෙම තර්ක කරන්න පුළුවන්. 4 වට කොයි හැඩෙත් එකයිනේ. ඕවා මේ හනමිටි කතා. අනෙක හැමෝම ඔය හැඩ බලන්න ගියොත් ගොඩක් දෙනෙකුට ගයක් හදාගන්න බැරි වෙනවා. ඔයනි දේ කියන අය නැද්ද? ඉන්නවා. නිවාස පරීක්ෂා කරන්න ගිය විට ඔయిత නපුරු දේ වලින් මම බැනුම් අහලත් තියෙනවා. ඒ තැන්වලදී මං ගොනාසේ ඉන්නවා විතරයි. මොකද මනසේ දන්න සියල්ල කියා දුන්නට පළක් නැහැ. ඒකයි. නමුත් මේ දේශනවලට විශාල පිරිසක් ඉලක්ක වන නිසා එක්කෙනෙක් හරි නිවැරදි වෙයි කියලා මට විශ්වාසයි. ඒකයි මේ විද්‍යාව දෙස හොඳින් බලන විදිය ගැනත් කතා කරන්නේ. ඒකට ප්‍රවේශ විය යුත්තේ මේ විද්‍යාව දෙස හොඳින් බලන්නේ නැති තැනකින්මයි. ඇයි සමහරු වාස්තු විද්‍යාව දෙස හොඳින් බලන්නේ නැත්තේ ඍෂි ඥාන වලින් පෙන්වා දී ඇති වාස්තු විද්‍යා රීතීන්ගේ අර්ථාන්විත බව හෙවත් ඒකින් සැලසෙන සෙත අත්දකින්නේ නැති නිසානේ. අත්දකින තැනට අනුමාන ඥානය ඇති කරවන්න මුලින්ම සරල සිද්ධි දෙකක් ගන්නවා. එකක් තමයි පිපාසාව. පිපාසිත වේලාවක වතුර ටිකක් බිව්වහම ඒ පිපාසය නැති වෙන බව අද අපි දන්නවා. අත්දකිනවා. 2 තමයි ඇඟිල්ල පොඩ්ඩක් කැපීම. කෝපි දැල්ලක් පොඩි කරලා එතන බැන්දම දවසෙන් වේලෙන බවත් අද අපි අත්දකිනවා. නමුත් වාස්තු විද්‍යා රීතියකට අනුව ඉඩමේ හැඩය සකසාගත් විට නිවසේයන්ට ලැබෙන වාසිය ප්‍රයෝජනෙ ඒ වගේ ෂණිකව අත්දකින්න බෑ කියලා ෂණිකව අත්දකින්න බැරි හැමදේම ප්‍රතික්ෂේප කළොත් අපේ ජීවිතවලට විය හැකි විපත් කොච්චර තියෙනවද?
අනුමාන ඥානය ඇති කරවන්න උපමා දෙකක් ගන්නවා. එකක් තමයි වාහනයක ඉදිරිපස වීදුරුව. ඒ කියන්නේ වින් ස්ක්‍රීන් එක. රියදුරා හා ඉදිරිපස අනෙක් අසුනේ යන කෙනා වැසි සුළං ආදියෙන් ආරක්ෂා වෙන්නේ මේ කියන වීදුරුව නිසානේ. නමුත් ඕමනාවෙන් බැලුවොත් මිස ඒ වීදුරුව නිතර පේනවද? පේන්නේ නැහැ. නොපෙනෙන නිසා පාරමැද ආයාලේ යන බල්ලෙකුට රියදුරා ඇතුලේ ඉඳන්ම යමකින් දමා ගැහුවොත් කුමක් වෙයිද? මේ ස්ක්‍රීන් එක පොඩි වෙලා කරදර ගොඩකට මැදි වෙනවා. දැන් දෙවන උපමාව. ඒ තමයි අසනීපයකට බොන පෙතිකරල්. ලෙඩා කිව්වොත් මේ පෙතිකරල් වලින් හරියටම සිද්ධ වෙන දේ මට කියා දෙන තෙක් මම මේවා බොන්නේ නැහැ කියලා තත්ත්වය කුමක් වෙයිද? ඊට අනුරූපව කෙනෙක් කිව්වොත් ඉදම අසුබ හැඩයක් ගත් විට එයින් මට වන විපත මේ දැන් ඔප්පු කරලා පෙන්වන්න කියලා එයාගේ ඊහතකී ලෙඩාගේ අතර වෙනසක් තියෙනවද? නැහැනේ. ඒ නිසා ඇතැම් ක්‍රියාවල ප්‍රතික්‍රියාව ආත්ම ගණන් වුණත් ප්‍රමාද වන බව වටහා ගන්න අපි දක්ෂ විය යුතුයි. ඒකට තමයි අපට අනුමාන ඥානය අවශ්‍ය. අනුමාන ඥානය ඇති කරගන්න අතිශය උපකාරී වෙනවා බෞද්ධ දර්ශනය. ඒ දර්ශනය අද වන විට තියෙන ත්‍රිපිටකයේ. ඒ අංගුත්තර නිකායේ නවක නිපාතයට ආය මේ ගිය සූත්‍රයේ තියෙනවා හරි අපූර්ව සිද්ධියක් මෙතෙන්ට ගැලපෙන. කෙටියෙන් කියන්න. දවසක් බුදු පියාණන් తాවකාලික උපස්ථායකව සිටි මේ ගියේ තෙරුන් සමග චාරිකාවේ වඩිනවා. කැලෑවක් පහු කරන අතරේ තෙරුන් දැක්ක අඹගස් වලින් පිරුණු රමණීය බිමක්. තෙරුන්ට හිතුණා එතනට ගිහිල්ලා භාවනා කරන්න. ඒ බව බුදු පියාණන්ට කී විට උන්වහන්සේ එය වැළැක්වුවා. තෙවරක්ම වැළැක්වුවා. තෙරුන් ගිහින් භාවනා කරන්න පටන් ගත්තා. ඒත් භාවනා කරන්න බෑ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක බුර පුරා මතුවෙනවා. ආපහු ඇවිත් බුදු පියාණන්ට කීවා. උන්වහන්සේ එවිට තමයි වැළකුව හේතුවත් කීවේ. හේතුව තමයි ඒ භූමිය තෙරුන් පෙර කාලෙක රජ සැප විඳපු තැනක් වීම. අන්තක්පුර කතුන් එක්ක හැසිරෙන විදිය දැකලා කාම විතර්ක මතුවුණා. සතුරන්ට දඬුවම් දෙන විදිය දැකලා ව්‍යාපාද විතර්ක ඇති වුණා. එවන් භූමියක කොහොමද භාවනා කරන්නේ? භාවනා කරන්න එවන් අසුබ තැන් තියෙනවා වගේම ගිහි ජීවිත සතුටින් ගත කරන්න අසුබ තැනුත් තියෙන බව වටහා ගන්න ඒ සිද්ධිය හොඳ ආදර්ශයක්. මේ සියල්ලෙන් කියන්න උත්සාහ කළේ සත්‍ය වශයෙන් ඇතත් අපේ ඇස කන ආදියට අහු වුණේ නැහැ කියලා සත්‍ය වශයෙන් ඇති දේවල් නැතයි කියන්න බෑ කියන එක විතරයි. ඒ නිසා යමක් තිබුණත් නොදකින නිසා නැත කියා නිගමනය කිරීමත් සැබවින්ම නැති නිසා නැත කියා නිගමනය කිරීමත් එකක් නෙමේ, පැහැදිලිවම දෙකක් බව තේරුම් ගන්න වෙනවා. ඔකේ තවත් අපූර්ව පැති දෙකක් තියෙනවා පෙන්වා දිය යුතු. එකක් තමයි මේ භවයට මතුවී ඇති විපාකයන්ගේ ස්වභාවය. අනික තමයි ප්‍රයෝග සම්පත්තිය පිණිස වීරිය කිරීම. විපාකයන්ගේ බලපෑම වටහා ගන්න පුළුවන් ප්‍රබල මෙවලමක් තමයි කේන්දරය. කේන්දරය හදන්න පදනම් වූ උපන්දිනය, වේලාව, උපන් තැන නිවැරදි නම් ඒවා මනුස්ස උපතකට අදාළත් නම් ඒ තොරතුරු මත අඩුපාඩු නොවනසේ කේන්දරය හදලා තියෙනවා නම් දක්ෂ කෙනාට ඒ සටහනෙන් පෙර පින්පව් හොඳට පේනවා. එවන් කේන්දරයක ගුරු ග්‍රහයා උච්චව හතරවැන්නේ තැන්පත් නම් හා ඒ ග්‍රහයා ශනි රාහු වැනි පාපීන්ට පෙනෙන්නේ නැතිත් නම් ගුරුගේ ඒ පිහිටීම වෙනත් පිහිටීම් වලින් දුබල නොවන්නේත් නම් ඔහුට හෝ ඇයට මේ කියන විද්‍යාවේ රීති බලපාන්නේ ඊටාම අඩුයි. අඩු වෙන්නේත් අහේතුකව නෙමෙයි. කාගේවත් මැවීමකුනුත් නෙමෙයි. අඩු වෙන්නේ සහේතුකවයි. හේතුව තමයි ගේ දොර ඉඩකඩම් දන් දෙන අතරේ අන් අයගේ එවන් දේ වංචා නොකිරීමේ පින මේ භවයේදී භුක්ති විඳීම. උච්ච ගුරු හතරවැන්නේ පතිත වීමෙන් කියවෙන්නේ ඒ පින. නමුත් ඒ පින පවා මුවා කරන අය ඔහුගේ හෝ ඇගේ පවුලේ ඇතුළෙම ඉන්න පුළුවන්. කාලය පිරිමසාගත යුතු නිසා උපමාවක් කියන්න. කෙනෙක් වැස්සෙන් ආරක්ෂා වෙන්න කුඩයක් ඉහළගෙන යනවා. තව කෙනෙක් හදිසියෙන් දුවගෙන ඇවිත් ඒ කුඩේ ඇතුළට රිංගනවා. දැන් තත්ත්වය කුමක්ද? තත්ත්වය තමයි මනවින් ආරක්ෂා වී ගිය කෙනාටත් දැන් ටිකක් හෝ තෙමෙන්න සිදුවීම. පෙර පින්වල බලය ආවරණය වීමත් ඔය විදියමයි. එහෙමයි කියලා නුවණැති අය කම්මැලි කමෙන් මුළු කැන්විලා ඉන්නවද? නෑනේ. නුවණැති කෙනා වීරිය කියන ධර්මතාවට මුල් තැන දෙනවා. අන්න ඒ ගැන හිතා බලන්න තමයි මූලාශ්‍ර 1 හා 2 යන දේශනා දෙක පෙන්වන්නේ. ඒවා ඔස්සේ සකසා නුවණ මෙහෙවන්න. එවිට තව බොහෝ දේ වැටහෙවි. සුනාමි වැනි විපත්වලදී දහස් ගණනින් මැරෙන ලෙඩ වෙන මිනිස්සු ගැන දකින්නත් ඒ වැටහීම උපකාරී වෙනවා. මේ කෙටි දේශනාවේ අවසන් කරන්න කලින් මනවින් වාස්තු විද්‍යා රීති සලකා බැලූ පවුලකට ලැබෙන සහනය සෙත එක් පැත්තකින් මතු කර පෙන්වන්න.
අපි හිතමු ඒ පවුලේ ලොකු පුතා නිතර ලෙඩ වෙනවා කියලා. එහෙම ගෙදරකට ගොඩ වෙන ඥාති මිත්‍රාදීන්ගේ කඩෙන් පිට වෙන දේවලින් ටිකක් මෙහෙමයි. පුතාගේ කේන්දරේ බැලුවද? අල්ලපු මිනිහා කොඩි විනියක්වත් කරලා දන්නේ නැහැ. හොඳ කෙනෙක්ගෙන් වාස්තු පරීක්ෂාවක් කරගත්තොත් නරකද? කොහොම දේ යෝජනා කරන අය නැද්ද? ඉන්නවා. කරන ප්‍රතිකාර වලින් සුව නොවෙන්න හේතු විය හැකි පැති තුනක් තියෙනවා ඉහත යෝජනාව ඇතුලේ. ඒ තමයි පෙර පව්, අනවින කොඩවින හා වාස්තු දෝෂ. පෙර පව් බලන්නේ කේන්දරේ. අනවින කොඩවින සොයාගන්න සාත්‍රයක් බලන්න ඕනේ. වාස්තු දෝෂ සොයාගන්න වාස්තු පරීක්ෂාවක් කරන්න වෙනවා. ඔය තුනෙන් කොයිකද ජීවිතේ එක වතාවක් පමණක් කරගත යුත්තේ? කේන්දර පරීක්ෂාව ජීවිතේ පුරාවට කලින් කල සිදු කරගන්න වෙනවා. හේතුව තමයි පෙර පව් වල විපාක කලින් කල මතුවීම. එන විපත් වල හැටියට සාත්‍තර බැලීමත් කීප විටක් කරන්න වෙයි. නමුත් වාස්තු පරීක්ෂාව එහෙමද? නෑනේ. ගේ හදන්න පෙර මනසේ එය කරවා ගත්තොත් නැවත බලන්න අවශ්‍ය නැහැ. නැවත බලන්න අවශ්‍ය නැති ඒ දේ කලින්ම පරීක්ෂා කරවා ගත්තොත් පසු විපත්වලදී ඒ ගැන නැවත සිතන්න නොවීමේ සහනය එනවද නැද්ද? එනවනේ. එවිට පුළුවන් විපත් එන්න පුළුවන් වෙනත් පැතිවලට පහසුවෙන් අවධානය යොමු කරන්න. ඒකම සැපක් නෙමෙයිද? මේ කෙසේ කොහොම පැහැදිලි කළත් තර්ක කරන අයට තර්ක කරන්න පුළුවන්. අද දින දේශනය මින් නිමා වෙනවා. මෙවන්ම කෙටි දේශනා මාලාවකින් යුත් මගේ සෝපාක නැමැති බෞද්ධ නාලිකාවත් නරඹන්න අහන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.